ලස්සන බ්ලවුස් ටිකක් හම්බුණා මමත් අතරමං කියලා. ඉතින් දැන් මේකේ මොනවද තෝරගන්නේ කියලා. බලන්න මේක ළඟ වෙලා මේක නිකන් ලේස් වගේ මැටීරියල් එකක්. ලයිනින් එකකුත් තියෙනවා. මේ වගේ ලස්සන වර්ක් එකක් ගිහිලා තියෙනවා. මැටීරියල් එකේ ලස්සන බලන්නකෝ මේ වගේ. ඒකෙන් මේ වගේ කලර්ස් පහක් තියෙනවා මෙතන. බ්ලූ එක, green, pink. එන්න මට ඔබගේ උදව් අවශ්‍ය වෙලාව. කියන්න බලන්න කොයි වගේ ඒ වගේ ඇඳුම් හොඳද? ඒ වගේ බ්ලවුස් එකක් නැත්නම් මෙන්න මේක මේ සෙටින් වගේ මැටීරියල් එකකින් මෙතන වෙල්වට් තමයි පොල්කා ඩොට් එක තියෙන්නේ. සෙටින් මැටීරියල් එකක් ෂයින් වෙනවා. ඒකටත් ඇවිල්ලා තියෙනවා මේ වගේ ස්කිනර් එකක් හොඳ ස්ට්‍රෙචි. ඒකේ තියෙනවා කලර්ස් පහක් නේ. මගේ වයිට් එක, ඊට පස්සේ පින්ක්, බ්‍රවුන් කලර්, බ්ලැක් සහ මරූන් කලර් එක. ඊපස්සේ මේ වගේ මේ ෆ්ලෝරල් ඩිසයින් උත් තියෙනවා. බලන්න. අසනයි නේද? මොකද්ද ගන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. කොයි වගේ ඇඳුම්ද ගියන්නේ කියලා මේකෙන් තෝරගෙන මම තීරුවේ ඉතයි. ආයි මට හිතෙනවා මෙන්න මේක. මේ කොරියන් ස්ටයිල් බ්ලවුස්. සාමාන්‍යයෙන් පපුව 38 උපරිම 40ක් තමයි අඳින්න පුළුවන් සයිස් එක. බලන්න මේ වගේ ඩිසයින් එකක් එක්ක. ඒකෙත් කලර්ස් පහක් තියෙනවා. ගොඩක් ඒවල කලර්ස් පහක් තියෙනවා. පින්ක් කලර් එක, බ්ලූ, බ්ලැක් and white. හිත ගිය එකක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න බලන්න අපි තෝරගන්න බලමු. මේ බලන්න. ඉතින් මේ වගේ හරිම soft material එකක්, හරි quality material එකක්. balloon sleeve එකක් තියෙනවා. balloon sleeve එක. ඒකේ පාට පහක් තියෙනවා. මේ පේනවනේ. purple එක, pink එක, peach එක, blue, ash color එක. නැත්තම් මේ වගේ plain color ඒවද හොඳ. මේ බලන්න මේ balloon sleeve එකත් එක්ක වල පේන material එක. හරිම quality material එකක්. දැන් organza වගේ වුණාට මේක හරිම soft. ඒකට හොඳට හිටිනවා. මේ බලන්න හරි ලස්සන. blouse ඉන්නනේ එක විතරක් වර්ග ටික තෝරගන්න තමයි මගේ අදහස් දෙන්නේ. ඒකෙන් මම බ්ලවුස් 3ක් තෝරනවා ඔයාලා කියන එක. මේක වගේ කට් වර්ක් එකක් තියෙන්නේ. ඉතින් ඒක කලර්ස් තියෙනවා. බ්ලැක් පහක්. මේ වගේ පින්ක් එක, white, off white, blue and black එක. මේ ඉන්නේ යට ඉන්නවා black එක. ඔන්න ඔය ටිකෙන් කමෙන්ට් එකක් දාන්න හොඳ මේ බ්ලවුස් එකද? මේකට අපි කියමු කට් වර්ක් බ්ලවුස් එක. මේකට අපි කියමු එම්බ්‍රොයිඩරි බ්ලවුස් එක. අරක පොල්කා ඩොට් බ්ලවුස් එක. ඊපස්සේ මේක ලේස් බ්ලවුස් එක. ලේස් ෆ්ලෝරල් එක. මේකට අපි කියමු ලේස් බ්ලවුස් එක කියලා. ඔන්න නම් ටික බ්ලවුස් වල ඔයාලා බලන්න. මේකෙන් මම 3 වර්ගයක් ගේන්න හිතන් ඉන්නවා. ඒත් එක්කම අර එම්බ්‍රොයිඩරි එකේ මේ ෆ්ලෝරල් එකක් මට හිත ගියා. එම්බ්‍රොයිඩරි ෆ්ලෝරල්. ඕකද හොඳ කියලා කමෙන්ට් එකක් දාන්න බලන්න. මම මේ ටිකෙන් බ්ලවුස් 3ක් තෝරන්න.